අපි දැන් ඉන්නේ YouTube එකේ shorts upload කරන තැන. එතෙන් ගියට පස්සේ ඔයාලට දකුණු පැත්ත උඩින්ම බලා ගන්න පුළුවන් AI මාක් එකක් මෙතන දීලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක පෙන්වන්න නැත්නම් ඔයාලා Play Store එකට ගිහලා ඔයාලගේ YouTube එක අප්ඩේට් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ සාමාන්‍ය පෙන්වන විදිහටම ඔයාලගේ YouTube එකෙත් මේක මේ විදිහට පෙන්වන්න ගන්නවා. අපි එතෙන්ට ඒකෙන් ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන අපි කලින් හදලා තියෙන වීඩියෝ වගේ මෙතන පෙන්නලා තියෙනවා ටෙම්ප්ලේට්ස් වගේ. ඒ වගේම ඔයාලට මෙතන යට තියෙනවා අපිට prompt එකක් මෙතන දෙන්න පුළුවන්. ඒ වගේම අපිට උඩින් තියලා තියෙන අපිට මෙතන තියෙන ඔප්ෂන් ටික පෙන්නලා තියෙනවා. අපිට වීඩියෝ එකක් හදන්න පුළුවන්, පින්තූරයක් දීලා හදන්න පුළුවන්, බෑග්ග්‍රවුන්ඩ් එකක් හදා ගන්න පුළුවන්. මේ විදිහට අපිට මේකේ දීලා තියෙන ඔප්ෂන් ටික මෙතන පෙන්නලා තියෙනවා. මම දැන් ඔයාලට පොඩි සරල prompt එකක් මෙතන දීලා පෙන්නන්නම්. අපි දැන් මෙතන prompt එක දීලා create කියන බටන් එක දුන්න ගමන් එයා අපේ වීඩියෝ එක හදන්න පටන් ගන්නවා. මේ විදිහට අපිට 100ට යනකම් මේක process වෙලා ඉවරලා අපේ වීඩියෝ එක මෙයාලා හදලා දෙනවා. මේ තියෙන්නේ එයා අපිට හදලා දුන්න වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක අපිට හම්බෙන්නේ ඒකේ සවුන්ඩ් එකත් එක්කම ඒ කට්ටිය අපිට YouTube එකෙන් හදලා දෙන්න වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ next button එකෙන් ගිහිල්ලා සාමාන්‍ය short video එකක් upload කරන විදිහට මේක upload කරගන්න. ඒ වගේම ඔයාලට මේකට background music ටිකක් add කරන්න ඕන නම් අපි සාමාන්‍ය short video එකකට background music එක add කරන විදිහට මෙතනින් අපිට දාගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලට prompt එකක් හදාගෙන මේ විදිහට YouTube එකකින් ලේසියෙන්ම shorts හදා ගන්න පුළුවන්.